අද 2025 12 වෙනි මාසයේ 13 වෙනිදා මේ තියෙන්නේ පදවල බකනිගත් දෝව අල්තන්න කොංගස් පැංගිල විලතලා පුලුංගස් මුල්ල ඉද්දපොළ ගම්මාන ඔක්කොටම දීලා තියෙන දීවර සමිතියේ මාළු මධ්‍යස්ථානයේ අපි මේ වීඩියෝ එකක් කරන්නේ මේ නව සභාපති මේවා ඔක්කොම අතාරවල දාලා මේ වෙනත් තොටුපොළක් ඉල්ලනවා අපි ඒකට ගම්මාන වල මිනිස්සු විදියට අපි මේක මේ අනුමත කරන්නේ නැහැ ඒ හින්දා අපි මේ වීඩියෝ එකක් කරලා මාධ්‍යට නිදහස් කරන්න තමයි අපේ අදහස. මේ ඉන්නේ මේ ඇල්තන්න ගම්මානයේ උපනන්ද මහත්මයා. අපි මෙයාගෙන් පොඩි විස්තරයක් අහනවා. උපනන්ද මහත්තයා දැන් මේ මාළු මධ්‍යස්ථානයේ අතාරවල දාලා නව සභාපති අලුත් තොටුපොළක් ඉල්ලනවා දාලා බලධාරීන්ගෙන්. ඔබතුමා දරන මතේ චුට්ටක් පැහැදිලි කරන්නකෝ. මොකක්ද මේ වෙන්නේ කියලා පොඩ්ඩක් අපිට. වෙන්නේ කියන්නේ මේක 1995 ඉඳලා දීවර ගම්මානයේ දීවර තොටුපොළ දීවර මාළු කිරණ මධ්‍යස්ථානයේ ස්ථීර පාරක් ස්ථීර තොටුපොළක් අපට ලැබිලා තියෙන්නේ. එක එක ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඒ ලබා දීපු සම්පත් ඔක්කොම නැති කරගෙන කඩා කප්පල්කාරී සභාපති කෙනෙක් පත් වෙච්ච නිසා තමයි මේ සිද්ධිය ඔක්කොම වෙන්නේ. එතකොට මේ සභාපති විතරක්ද මේකට අනුග්‍රහය දක්වන්නේ? වනජීවි නිලධාරීන්ගෙන් වනජීවි නිලධාරීන්ටයි සභාපතිටයි තමයි මේ පාරයි තොටුපොළයි ඉවත් කරන්න ඌමනාව තියෙන්නේ. එතකොට මේ වනජීවි නිලධාරීන්ට මේකේ තියෙන වාසිය මොකක්ද කියලා චුට්ටක් පැහැදිලි කරන්න. මේ වාසිය සම්පූර්ණ දීවර තොටුපොළේ තියෙනවා යම් කිසි මේ පැරණි සිද්ධාස්ථානයක් එතන තියෙනවා යම් කිසි පුරාවස්තු. පාර දෙපැත්තේ ඒ තොටුපොළ වටේ ඉතිරිවිලි තියෙනවා. ඒක ටිකක් බලාපොරොත්තු තොටුපොළ ඉවත් කරන්න පළමු හේතුව ඒක තමයි. ඔව්. හරි. එතකොට මේ ඉන්නේ පදවල දීවර ගම්මානයේ. ඒ කියන්නේ මේ දීවර ගම්මානයක අපේ දීවර ගම්මානයේ ඉන්න එච්.එන්. ධනපාල මහත්මයා. මේ ධනපාල මහත්මයාගෙන් පොඩි විස්තරයක් අහනවා. මේ ධනපාල මහත්මයා ඔයාට මේකේ තියෙන වාසිය මොකද්ද මේ දීවර තොටුපොළ තියෙන එකේ කියන්නේ? තියෙන වාසිය කියන්නේ මේක තමයි දැන් අවුරුදු 20ක් විතර 20ක් 30ක් විතර ගිය පාර තොටුපොළ. ඉතින් මේ උපනන්ද මහත්තයා ගත්තා විතරයි එයයි වන්‍යජීවී ලැයිස්තු වෙලා මේක වැඩක් නැහැ කියලා උරා තොටුපොළට පාරක් කපාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ඔබතුමා කරන සබ්ජෙක්ට් එක මෙතන ඉඳගෙන මම මෙතනින් මාසුල 10ක් අරගෙන ගිහිල්ලා මගේ පවුලේ කොල්ලෙක් ඉන්නවා ඉගෙන ගන්නවා. එයාට වේදම් කරන්න තමයි මම මේ මාසුල 10 අරගෙන ගිහිල්ලා කපන්නේ. ඒක කරන්න වෙන්නේ නැහැ. දැන් සති 3ක් 4ක් විතර වෙනවා මේ කටි මේ තොටුපොළ අරන් ගියාට පස්සේ මම අන්තා සතන වෙලා ඉන්නේ. එතකොට මෙයාගේ මේ උපතින්ම මේ කකුල අබ්බාගතයි. එතකොට මේ වාගේ මිනිස්සුන්ට තමයි අපි මේක පැහැදිලිවම අපි මේක මේ හදන්නේ. එතකොට මේ ඉන්නේ බගනිගස්තෝ ගමේ සඳුන්. මෙයාට මේ වීල් එක එලවන්න තමයි මේ ඉන්නේ. මෙයාගේ මේ කොන්ද කැඩිලා තියෙන ගහකින් වැටිලා. එතකොට මෙයා මේ වීල් එකේ ඇවිල්ලා මෙතන වාඩි විලින් දාලා මෙතනින් මාළු කිලෝ 25 30ක් අරගෙන ඒක සිල්ලරේ විකුණලා තමයි මෙයා ජීවිකාව ගැට ගන්නට. මෙයා කොන්දෙන් මේ ඉන්නෙන් පල්ලයට පණ නැහැ. මෙයාට නගිටින්න බෑ, විදින්න බෑ. උස්සල තමයි උදේට වීල් එකේ තියන්නේ. ඉතින් ඒ පුජ්‍යලයා ජීවත් වෙන්නෙත් මේකෙන්. එතකොට මේ සඳුන් ඔයා චුට්ටක් කියන්න මේ ඔයා මේකෙන් ජීවිකාව කරගන්නේ කොහොමද කියලා? මම ඉතින් මේමයි මම උසු දෙකක් වැවට දාලි වරලා මට මාළු කිලෝ 30ක් 40ක් දවසට එනවා. මම ඒකේ ලාභෙන් තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මට ඒක කරගෙන ඉන්න ඉඩක් තමයි ඕනේ කියලා කියන්නේ. දැන් මාස කීයක් විතර වාට දැන් මෙතන මාළු නැතුන් හිටියද ඔයා? මාස දෙකමාරක් විතර වගේ. ඔව්. එතකොට ඔයා කියන්නේත් මෙතන අපිට ඕන කියන එක. ඔව්. ඒක මෙන්න මෙහෙම තමයි මේකේ ක්‍රියාදාමය. එතකොට මේ තියෙන්නේ ඔෆිස් එක. එතකොට මේ තියෙන්නේ ගබඩා කාමරේ. මේ තියෙන එහා පැත්තේ තියෙන්නේ ආපන ශාලාව. එතකොට දැනට මෙතන ඇවිදින් ඉන්න මේ වෙළඳ ප්‍රමාණය වෙළඳ තව එන ගමන් තමයි මෙතන මේ ඉන්නේ. මේ ඉන්නේ ගමේ වෙළඳෝ. ගමේ වෙළඳෝ තමයි මේ බයිසිකල් ගෙනල්ලා නතර කරගෙන මෙතන මේ ඉන්නේ. ඔව්. එතකොට මේ ඉන්නේ තව වෙළඳ මාතෙක්. අපි මෙයාටත් මෙයාගේ මුත්තාන පොඩි විස්තරයක් මේ දැන් මේ මාළු මධ්‍යස්ථානයේ අතාරලා දාලා මේ වෙනත් තොටුපොළක් ඉල්ලනවා. ඒකට ඔයා කැමතිද? නෑ මං කැමති නෑ. කැමති නෑ. එතකොට මේ එන්නේ මාළු ගේන ට්‍රැක්ටරේ.
මෙන්න මෙහෙම තමයි අපි මේ රැකියාව කරන්නේ. මෙන්න මේක තමයි පිළිවෙල. මේ ට්‍රැක්ටරේට අපි මාළු වෙන ප්‍රමාණය අනුව තමයි අපි ට්‍රැක්ටරේ හයර් එක ගන්නෙ. සාමාන්‍යයෙන් දවසකට කිලෝ එකකට රුපියල් 15ක් 20ක් 25ක් වටනවා. ඉතින් ඒකෙන් ඒ ට්‍රැක්ටරේ නඩත්තු කරනවා. එතකොට මේ මිනිස්සු ජීවිකාව කරගන්නේ මෙහෙම. ඉතින් මේක ලොකු අසාධාරණයක් තමයි මෙතෙන්ට වෙන්න යන්නේ. මේ අසාධාරණේ සම්බන්ධව අදාළ බලධාරී අපිට මේකෙදි උදව් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ දැල් තමයි මේ ගේන්නේ. ඉතින් මේ දැල් මේ මිනිස්සු කුඹුරු වලින් අර අලුත් පාරේ යනවා නම් මේ වීල් හයර් එකට අල්ලගෙන මේ දැල් පටවගෙන 5000 6000 හයර් එක දීගෙන තමයි යන්න තියෙන්නේ. මේක අපිට ගමේ ඉඳලා මේ යන්න කිලෝමීටර් 12ක් තියෙන්නේ. ඒක අපිට පහසුයි. අපි දැන් මේ අලුතෙන් මේක සුද්ධ පවිත්‍ර කරලා නැවත අපි මේක පටන් ගන්න තමයි යන්නේ. මේ දීවර සමිතියේ සභාපති මේකට කැමති වෙන්නේ නැතොත් අපි නව සමිතිය පිහිට වෙන තමයි බලාපොරොත්තු තියෙන්නේ අපි.